හායි හෙල්දි විදිහට ඉන්න හැමදාම උදේට බත් කන්න නැතුව අයිස්ක්‍රීම් එකක් කමු කිව්වොත් කොහොමද? අද මම ඔයාට රසම රසට ස්මූති එකක් හදාගන්න හැටි කියලා දෙනවා. හැබැයි මේක අයිස්ක්‍රීම් එකක් වගේ. මේක බ්‍රෙක්ෆාස්ට් එකකට මාරු. ඉතින් මේ ස්මූති එකට අපිට මුලින්ම කෙසෙල් අවශ්‍ය වෙනවා. ඔයාලට කැමති කෙසෙල් වර්ගයක් මේකට ගන්න පුළුවන්. මම මේ වගේ කෙසෙල් ටික කපා ගන්නවා. ඊළඟට මම මේකට අඹ ගෙඩියකුත් දා ගන්නවා. අඹත් මම මේ වගේ පොඩියට කපා ගන්නවා. ඉතින් මේකට ඔයාලට කැමති පළතුරු වර්ගයක් දාගන්න පුළුවන් ගැලපෙන විදිහට. මේ දෙකම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේක මේ වගේ කප් එකකට දාලා ෆ්‍රීස් කරනවා. මේක සාමාන්‍යයෙන් ඔයා උදේට කනවා නම් කලින් දවසේ රෑ ෆ්‍රීස් එකට දාන්න. එතකොට උදේට ගන්න පුළුවන්. ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් ස්මූති එකට මම එකතු කරගන්න තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ග්ලෝ කොලාජන්. ඉතින් ඔයාලා දන්නවනේ ග්ලෝ කොලාජන් කියන්නේ කොච්චර වයසට ගියත් අපිව ලස්සන තියාගන්න උදව් කරන අපේ යාළුවෙක් වගේ කියලා. ඉතින් ඒක නිසා අද මගේ ස්මූති එකටත් මම ග්ලෝ කොලාජන් එකතු කරගන්නවා. දැන් මේ තියෙන මම අර ෆ්‍රීස් කරගත්ත පළතුරු ටික. දැන් මම මේ ටික මේ වගේ බ්ලෙන්ඩ් එකකට දාලා මේකට කිරි ටිකක් එකතු කරගන්නවා. කිරි වෙනුවට ඔයාලට යෝගට් ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හිමීට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. ෆ්‍රීස් වෙලා තියෙන හින්දා බ්ලෙන්ඩ් කරගන්න අමාරුයි. ඒක නිසා මේ වගේ නවත්තලා පොඩ්ඩක් මික්ස් කර කර බ්ලෙන්ඩ් කරගන්න. මේක බ්ලෙන්ඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. ඊට පස්සේ මම මේකට ග්ලෝ කොලාජන් මික්ස් කරගන්නවා. ග්ලෝ කොලාජන් වලින් හරි ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ සම පැහැපත් කරන්න, ඒ වගේම අපේ හැම වයසට යන එක වළක්වා ගන්න, සමට හොඳ පිරිපුන් බවක් ලබා දෙන්න වගේම අපේ කෙස් වලට නියපොතු වලටත් හරිම ලස්සන වටිනාකමක් දෙන ග්ලෝ කොලාජන් වලට පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරද්දී මේ සැෂේ පැකට් එකෙන් එකක් ඔයා දවස ගානේ ගන්න ඕනේ. ඔයාලා දන්නවනේ දැන් වෙළඳ පොලේ කොලාජන් ඩ්‍රින්ක්ස් ගොඩාක් තියෙනවා කියලා. නමුත් හරි ප්‍රමිතියකට තියෙන නිෂ්පාදනයක් අපි තෝරගන්න හැම වෙලෙම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් කොලාජන් සුදුසු මාත්‍රාවකින් ලබා ගත්තේ නැත්නම් එහෙම අපිට හරි ප්‍රතිඵල ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාගේ දෛනික කොලාජන් අවශ්‍යතාවය සපුරා ගන්න ග්ලෝ කොලාජන් වගේ ඉහළ ප්‍රමිතියකින් යුක්ත කොලාජන් නිෂ්පාදනයක් ලබා ගන්නත් අමතක කරන්න එපා.